அனர்த்தத்தில் பாதிக்கப்பட்ட மக்களுக்கான உளவியல் ஆலோசனைகள் வழங்க சர்வமத தலைவர்கள் மத வேறுபாடு இல்லாமல் கங்காராமவில் ஒன்றுபட்டனர். மத வேறுபாடுகள் பேரினவாத சகாப்தம் முடிந்துவிட்டது. சர்வமத தலைவர்கள் பரிசுகளுடன் கங்காராமவுக்கு சென்றனர். இவற்றை பார்ப்பதில் மகிழ்ச்சி. இனவாதத்தை தூண்டுபவர்களுக்கு வலிக்கும். ಮುಡುಪಿಟಿ ಗಂಗಾರಾಮ ವಿಹಾರೈ ವಿಹಾರಾಧಿಪತಿ ಗೌರವ ಕಲಾநிதி கிரிந்தே அஸ்ஸஜி நாயக்க தேரருடன் ஸ்ரீலங்கா தேசிய சர்வமத குரு ஒன்றியத்தின் செயலாளர் கௌரவ சாஸ்திரபதி கலாநிதி கலகம தமரன்சி நாயக்க தேரர், ஸ்ரீலங்கா தேசிய சர்வமத குரு ஒன்றியத்தின் இணைப்பாளர் சிவஸ்ரீ கலாநிதி வெங்கட சுப்பிரமணி குருக்கள், ஸ்ரீலங்கா தேசிய சர்வமத குரு ஒன்றியத்தின் சமதலைவர் அல்ஹாஜ் அஸ்ஸயீத் கலாநிதி ஹசன் மௌலானா அல் காதிரி, ஸ்ரீலங்கா தேசிய சர்வமத குரு ஒன்றியத்தின் செயலாளர் அருட்தந்தை கலாநிதி நிசான் சம்பத் குரே பாதிரியார் ஆகியோர் இந்த கலந்துரையாடலில் ஈடுபட்டனர். இந்த சந்திப்பு தொடர்பில் ஊடகங்களுக்கு அவர்கள் கருத்துரைத்தனர். තම ඥාතීන් හිතවතුන් අහිමි වෙච්ච, ගෙවල් දොරවල් අහිමි වෙච්ච දැනට කඳවුරුවල ඒ වගේම විහාරස්ථාන සහ ආරක්ෂක ස්ථානවල නතර වෙලා ඉන්න පිරිසට කිසියම් ආකාරයක කවුන්සිලින්, ඒ කියන්නේ මානසික සුවතාවය ඇති වෙන විදිහේ වැඩසටහනක් එයාට දියත් කරන්න ඕන කියලා. මොකද මේ වෙච්ච විපතත් එක්ක ශනිකව කළ යුතු කාර්යයන් බොහොමයක් මුල් අධීරේ කළා. ඒ අය සුරක්ෂිත තැන්වලට ගෙනියන එක, එයාට ආහාර පාන හදලා දෙන එක, එයාට පියලි ආහාර දෙන එක, එයාට ඇඳුම් පැළඳුම් දෙන එක, එයාට බෙහෙත් ආදිය දෙන එක, එයාගේ මූලික අවශ්‍යතා සඳහා ලබා දෙන්න ඕන දේවල් බොහොමයක් දේවල් ලබලා දුන්නා. දැන් අදින් පාසල් සමහරක් ඒවා පටන් ගන්නවා, සමහරක් පාසල් තාම පටන් අරගන්නේ. පාසල් දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ ආදී බෙදා දෙමින් පවතින මේ මොහොතේ මේ අන්තර් ආගමික පූජක එකමුතුව මේ යෝජනා කරන අදහස බොහොම වැදගත් වෙනවා. ඉතින් අපේ රටේ ජීවත් වෙන අය බහුතරයක් මේ ආගමික පසුබිමක් තුළ ජීවත් වෙන නිසා අපිට සුනාමි වගේ ආපු වෙලාවෙත් ලොකු අවශ්‍යතාවයක් කවුන්සලින් පැත්තෙන් නොතිබුණත් බොහෝ රටවල් වල එහෙම ලබලා දුන්නා. මේ වෙලාවේ දින ගණනාවක් ඒ ආරක්ෂිත තැන්වල ඉඳගෙන තමන්ගේ ගෙවලුත් අහිමි වෙලා, තමන්ගේ දේපලත් අහිමි වෙලා, විශේෂයෙන් තමන්ගේ පවුල්වල සමාජිකාවොත් අහිමි වෙලා ඉන්න මොහොතක එයාගේ මනස හදන්න, ඒ අයට කිසියම් විදිහක බලාපොරොත්තුක සේයාවක් ඔළුවේ හදන්න, ඒ අයට අනාගතය පිළිබඳව සුබවාදීව හිතන්න, ඒ අය තනි වෙලා නැහැ, අපිත් ඔයත් එක්ක ඉන්නවා කියන පණිවිඩය අරගෙන යන්න මේ ආගමික පක්ෂය මේ එකතු වෙලා තියෙන එක ගැන අපිට සතුටක් තියෙනවා. කොහොමත් එක බාබර් කෙනෙකුට සමස්තයේම කොණ්ඩේ කපන්න බෑ. ඒක නිසා බාබර්ලා ගොඩක්. වගේ මේ එක එක දේවල් වලට ඒ අංශවල දක්ෂ ප්‍රවීණ අය ඉදිරිපත් වෙනවා. ඉතින් ආගමික පූජ්‍ය සහ පූජක පක්ෂය තමන්ගේ දැනුමත් පළපුරුද්දක් උපයෝගී කරගෙන විපතටපත් වෙච්ච අයගේ මානසික සහනය උදෙසා මේ ඉදිරිපත් වීම පිළිබඳව අපි අපේ සතුට පළ කරන්න කැමතියි. ජාතික අන්තරාගමික පූජකයෙක් තමයි බාබර්. අද අපේ සංවිධානයේ නිල මඩුල්ල ඓතිහාසික ගංගාරාම මහා විහාරස්ථානයේ ඇවිදි විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නායකම් බැහැදෙනවා. ඇත්තටම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ පූජක වන්ලා අද ආවේ ගංගාරාම මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන මේ රටේ සිදුවෙන සියලුම ජාතික, ආගමික, සමාජික ඒ සියලු කටයුතු වලට අපේ ආශිර්වාදය, සහයෝගය සහ සතුට ප්‍රකාශ කරන්න. විශේෂයෙන්ම අපේ පවතින මේ අර්බුද අවස්ථාවේදී ඒ අය සුවපත් කිරීම සඳහා ඍජුවම ගංගාරාම මහා විහාරස්ථානය සහ
අපේ නායක හාමුදුරුවෝ ආචාර්ය කිරින්දි අසගි නායක හාමුදුරුවෝ ඍජුවම පෙරමුණ ගත්තා. උන්වහන්සේ මේ රටේ සංඝයා වහන්සේලාටත් ඒ වගේම අනිත් අන්‍යාගමික පූජනීය ස්ථානවලටත් පූර්ව ආදර්ශය සපයමින් උන්වහන්සේම සංවිධානය කරමින් විශේෂයෙන්ම රජය හා සම්බන්ධ කරගෙන අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඔවුන් සුඛිත මුදිත කිරීම සඳහා අවශ්‍ය කරන මුල්‍ය සහයෝගය සහ අනිකුත් භෞතික ආධාර උපකාර සියල්ලක්ම කරා. අපි දන්නවා ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ හැටියට වැඩ සිටි අපවත් විවදාල අතිගෞරවනීය ගලබල ඥානේශ්වර නායක හඳුරු වැඩ සිටිය කාලේ මේ විහාරස්ථානය බහු ජාතික ආගමික සමාජික කේන්ද්‍රස්ථානයේ හැටියට තමයි පැවතුනේ. මොකද මේ විහාරස්ථානයේ ගොඩනැගීමේදී කිසිදු ජාති ආගම් ભેදයකින් තොරව කොළඹ ප්‍රමුඛ ජනතාව ව්‍යාපාරික පිරිස් විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ ප්‍රභූවරු මේ විහාරස්ථානයේ ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන සහයෝගය දුන්නා. ඉතින් ඒ සඳහා උන්වහන්සේ ගරුත්වය ලබා දෙමින් ඔවුන් සමග ඔවුන්ගේ දුකේ වේදනාවේදී ජාති ආගම් ભેද බලන්නේ නැතුව මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන විශාල සේවයක් කරා. අද ඒ විශාල සේවය අපි ආචාර්ය කිරින්දි අසගි නායක හඳුරුගේ නායකත්වයේ සිදු වෙනවා. ඉතින් අපි සර්වාගමික සියලු දෙනාම උන්වහන්සේ ගෙන යන ඒ සාසනික ජාතික ආගමික වැඩපිළිවෙලට භෞතිකව ඒ වගේම ආධ්‍යාත්මිකව අපි කරන්න පුළුවන් සහයෝගය ලබා දෙනවා. අද අපේ සාකච්ඡාවේදී இன்றைய தினம் நாங்கள் கொழும்பு கங்காராம விஹாரையில் சர்வ மத தலைவர்களெல்லாம் ஒன்று கூடி விஹாராதிபதியை சந்தித்து அவருடைய ஆலோசனை பெறுவதற்காக எதற்காக ஆலோசனைகள் கடந்த காலம் எங்களுடைய திருநாட்டில் அனர்த்தத்தின் பாதிக்கப்பட்ட அனைத்து மொழி பேசுபவர்களும் அனைத்து இன மக்களும் துக்கத்திலும் வேதனையிலும் தவித்துக் கொண்டிருக்கும் இத்தருவாயில் அவர்களுக்கு நல்வழியை காட்டுவதற்காக நாங்கள் என்னென்ன செய்ய வேண்டும் என்ற ஒரு அடிப்படையில் விகாராதிபதியை நாங்கள் சந்தித்து அவருடன் ஆலோசனையை பெற்று அதில் கொஞ்சம் நாங்கள் வெற்றியை ஈட்டியிருக்கின்றோம் என்ற மகிழ்ச்சியான செய்திகளை தருகின்றோம். அதே வேளையில் சர்வ ஆகமத்தினுடைய தலைவர்களாகிய நான் இந்த விடயத்தில் முன்னின்று நடத்தி கொண்டு இருப்போம். ආයිබෝවන් ගුඩ් ඉවිනිං මාලේ වන්දනங்கள் අස්සලාමු අලයිකුම්. එතනම අද දිනයේදී අපේ ජාතික අන්තරාගමික පූජක එකමුතුව මගින් මේ සංවිධානයේ සිටින ආගම හතරම නියෝජන කරන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සර්වාගමික නායකයන් අත්වල බෙදගෙන ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය ජාතික සමගිය බලකොටුවක් වගේ කොළඹ අගනුවර සිටින මෙම ගංගාරාම විහාරස්ථානයට එවිලා ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දි අස්සජි නායක ස්වාමීන් වහන්සේත් එක්ක ගෞරවනීය අපේ සර්වාගමික නායකයන් විශේෂ සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාව අද මේ රට තුල විද්වා සුනිත් කුණාට්ටුවේ ආපදාවට පත්වෙච්ච ජනතාවට විශේෂ අතිවිශේෂ ඒ ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් ලබා දෙන පිණිස ගංගාරාම සිට කවුන්සිලින් මුළු රටේම විපතට පත්වෙච්ච ඒ අපේ සහෝදර ජනතාව වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි කියලා වෙනසක් නැතුව ඒ සියලු ජනතාව කවුද මේ ආපදාවට පත් වෙලාද තමන්ගේ ගෙවල් හිමි වෙලා තියෙනවා. තමන්ගේ දෙමව්පියෝ, දරුවෝ, ස්වාමි පුරුෂයෝ තමන්ගේ බිරිඳ කියලා වෙනසක් නැතුව 800කටත් වැඩි පිරිසක් මේ සුලිකුණාට්ටුවේ ජීවිතක්ෂයට පත් වෙලා ඉන්නවා. ඒකින් ඔක්කොම අයිති වෙනවා. ඔක්කොම ජාතින් අයිති වෙනවා. එම නිසා මේ ශ්‍රී ලංකාව ගත්තොත් ආගමත් එක්ක බෙදිලින්න කණ්ඩායම තමයි ජනතාවද වැඩිම ඉන්නේ. 99% කියලා කියන්න පුළුවන්. එම නිසා ආගමික පැත්තෙන් අපි මොනවාරි කරන්න ඕනේ මේ සොය. දැන් අපේ මේ ආපදා වෙච්ච වෙලාවේ කරන්න ඕන හැම දෙයක්ම දානපති දුප්පත් කියලා වෙනසක් නැතුව ಜಾති ආගම් ભેදයකින් නැතුව සියලුම දෙනාම අත්වල බෙදගෙන ඒ සෙමෝටම උදව් උපහාර කරා. ආහාර දුන්නා, කන්න දුන්නා, බොන්න දුන්නා, විවිධ ආහාර දුන්නා, ඇඳුම් දුන්නා,
දැන් ගෙවල් හදාගෙන දෙනවා. ඒ ඔක්කොම ආගමික නායකයනුත් පැදිය දුන්නා. මහා සංඝරත්නය තුන බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ආගමික නායකයන් තුන මේ රටේ දානපතිය දුප්පතුන් ඔක්කොම එකතු වෙලා ඒ ගෞරවනීය සත්කාරය කරා. නමුත් දැන් සර්වාගමික නායක මහා සංඝරත්නය තුන සර්වාගමික සියලු දෙනාට බෞද්ධ හින්දු ඉස්ලාම් සියලු දෙනාට ඔබ වහන්සේලාගේ වාරය දැන් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි කවුන්සිලින් කියන මේ රටේ ඒ ආපදාවට පත් වෙලා ඉන්නේ ප්‍රදේශවල ගොඩක් දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වුණා. ආගමික නායකයෝ ඒ වගේම ප්‍රදේශවාසීන් අපිත් එක්ක දුරකථන හරහා සම්බන්ධලා කිව්වා පුජකුතුමනි සර්වාගමික පැත්තේ නෝ මානසික සුවයක් මේ මානසිකත්වයේ වැටලින්න මේ ජනතාවට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඒක ඒ ජනතාවගේ ඒ ආපදාවට පත් වෙච්ච ජනතාවගේ ඉල්ලීම පිළිඅරගෙන තමයි සර්වාගමික කණ්ඩායම අපි අද ජාතික අන්තරාගමික පූජක එකමුතුව දශක දෙකකට වැඩි කාලයක් මේ රටවල සේවය කරන අපි මේ ගංගාරාම විහාරස්ථානයට ඇවිල්ලා මේ සාකච්ඡාව කරා. අද සාර්ථකයි. නායක හම්බුරෝ පිළිගත්තා. අපි දැන් ස්ථාන කීපයකට යන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම අපි සංකේතයක් වශයෙන් අපි යනවා සමහර ස්ථාන අපි දැන් දෝරා බේරලා අපි නායක හම්බුරෝ ගුරුකන්තුමා අපේ ගරු පියතුමා මේ බිෂප්තුමා මේගොල්ලෝ ඔක්කොම සමහර දෙන්නෝ තෝරාන කියන දෙනවලට අපි ගිහිල්ලා ඒ කඳවුර වලට ගිහිල්ලා මේ මානසික සුවය කවුන්සිලින් එක අපේ සර්වාගමී කණ්ඩායම එකතු වෙලා තව දවස් කීපයකින් ගිහිල්ලා ඒ කටයුතු කරන්න சூதாනම්. நாங்கள் கொழும்பிலே இருக்கின்ற சர்வ மதத்தின் ஒரு கேந்திர நிலையமாக திகழக்கூடிய கங்காராம விஹாரைக்கு நாங்கள் வருகை தந்தோம். தேசிய சர்வமத குரு ஒன்றியத்தின் சர்வமத தலைவர்கள் பௌத்தம் இந்து இஸ்லாம் கிறிஸ்துவ சர்வமத தலைவர்களும் கைகோர்த்து இங்கே வந்து இந்த கங்காராம விஹாரின் விஹாராதிபதி கலாநிதி கிருந்தி அஸ்ஸஜி நாயக்க ஹாம்துரு அவர்கள் இந்த கங்காராம விஹாரின் ஊடாக இந்த நாட்டிலே உள்ள சகல மக்களுக்கும் ஜாதி பேதம் இல்லாமல் இந்த கங்காராம விஹாரையும் இந்த விஹாராதிபதியும் இந்த கங்காராமையினுடைய அனைத்து நல்மக்களும் ஒன்று சேர்ந்து சிங்களம் தமிழ் முஸ்லீம் கிறிஸ்துவம் என்று பேதம் இல்லாமல் எல்லோருக்கும் கை கொடுத்து உதவி செய்யக்கூடிய ஒரு கேந்திர நிலையமாக இருக்கின்றது. இந்த இடத்திலே நாங்கள் ஒரு விசேஷ கலந்துரையாடலை நடத்தினோம். இத்வா இந்த சூறாவளியினால் பாதிக்கப்பட்ட நமது நாட்டு மக்கள் இன்று மனநிலையால் பாதிக்கப்பட்டிருக்கின்றார்கள் பலர். அந்த விபத்து ஏற்பட்ட நேரத்தில் அந்த அனர்த்தம் ஏற்பட்ட நேரத்தில் தனவந்தர்கள் சிறியவர்கள் பெரியவர்கள் பணம் உள்ளவர்கள் பணம் இல்லாதவர் எல்லோரும் ஒன்று சேர்ந்து முடிஞ்ச உதவி உபகாரங்களை நாட்டு மக்கள் அனைவர்களுக்கும் ஜாதி மத பேதம் இல்லாமல் செய்தார்கள். அதுபோல மத தலைவர்கள் பௌத்தம் இந்து இஸ்லாம் கிறிஸ்துவ அனைத்து மத தலைவர்கள் கைகோர்த்து உதவி உபகாரங்கள் செய்தார்கள். ஆகாரம் கொடுத்தார்கள், சாப்பாடுகள் வழங்கினார்கள், இன்னும் தேவையான உபகரணங்களை வழங்கினார்கள், வீடுகளை கட்டி கொண்டிருக்கின்றார்கள், எத்தனை வேலை திட்டங்களை செய்து கொண்டிருக்கின்ற வேலையிலும் இன்று எங்களுக்கு ஒரு பெரிய பொறுப்பு இருக்கின்றது. அந்த பாதிக்கப்பட்ட இடங்களிலிருந்து மத தலைவர்களும் ஏனைய ஊர்வாசிகளும் நம்மளை தொடர்பு கொண்டு கேட்டுக்கொண்ட விடயம், இன்று எங்களுடைய மக்கள் மனநிலை பாதிக்கப்பட்டிருக்கின்றார்கள். சிலருடைய தாயை இழந்து, தந்தையை இழந்து, கணவனை இழந்து, மனைவி இழந்து, பிள்ளைகளை இழந்து இன்று தவிச்சு கொண்டிருக்கின்றார்கள். மனநிலையால் பாதிக்கப்பட்ட அந்த மக்களுக்கு ஒரு மனநிலைக்கு ஒரு கவுன்சிலிங், மானசீக சுவை என்று செல்லுவோம். எனவே அந்த மனநிலை மக்களுக்கு ஒரு நல்ல ஒரு கவுன்சிலிங்கை கொடுத்து அந்த மக்களை மீண்டும் எழுப்பிவிடுவது எங்களுடைய கடமை. එකමුතුවෙන් අප ගොඩක් දවස් සාකච්ඡා කරා මේ ගම් වතුර ව්‍යසනය තුළින් අප එකමුතුවක් විදියට අන්තරාගමික පූජකයන් විදිහට මොනවද කරන්න පුළුවන් කියලාද. මම හිතන්නේ අද ඒ යෝජනාව අපේ ගංගාරාම විහාරාධිපති මහානායකයා ඒක අනුමත කරා. ඒ තමයි හැම කෙනෙකුටම මේ ව්‍යසන කාලයේදී ඔවුන්ට අවශ්‍ය රැකවරණ ලැබුණා. ඒ වගේ ඔවුන්ට අවශ්‍ය කරන කෑම බීම ලැබුණා. ඒ වගේ ඔවුන්ට අවශ්‍ය කරන ඊගව පියවරට දරුවන්ට පාසල් පොත්ද, ඒ වගේ අන් අයට ගෙවල් සුද්ධ කරගන්න මුදල්ද, ඒ වගේ හැම ආකාරයක දේවල් ලැබීගෙන යනවා. මා දන්නවා අපි ආගමික නායකයන් විදිහට අප විසින් දිය යුතු දේ තමයි ඒගොල්ලන් විපතපත් වෙලා ඉන්නකොට, පවුලේ දේවල් නැති වෙලා තියෙනකොට, පවුලේ අය මන්නටපත් වෙලා ඉන්නකොට, සොයාගන්න බැරුව ඉන්නකොට මානසික කඩාගෙන වැටෙනවා. ඔවුන්ගේ එදිනෙදා දේවල් හරියට කරගන්න බැරි වෙලා යනවා.
ඉතින් අද අපි පූජක කමිටුවක් විදියට අන්තරාගම පූජක කමිටුවක් තියෙන කරා ඒ අයට මානසික සුවය උදෙසා ආශිර්වාද පූජාවක් කරන්න. ඒ වගේ තමයි ඒ අය මේ හැම ආකාරයෙන්ම කඩාගෙන වැටුනම හුඟක් අය බලනවා ඒ අයව අතකොළුවක් කරගන්න. ඒකේ තේරුම තමයි මුදල් නැති වෙනකොට අසන්න වෙලා ඉන්නකොට මොකුත් කරගන්න දෙයක් නැති වෙනකොට හුඟක් අය බලනවා ඒ අයව නරක පාරට ගන්න. හැබැයි කමුට යොමු කරන්න. වැරදි ව්‍යාපාරයන් වලට යොමු කරන්න. ඉතින් අපි පූජක එකමුතුවක් විදිහට අන්තරාගම පූජක එකමුතුවක් විදිහට මේ මොහොතේ අපි කල්පනා කරා හොඳ උපදේශයක් දෙන්න කොහොමද කඩා වැටුණු මනසක් තුළ ඊගාව පියවර ජයෙන් ජය කරා ගෙන යන්න හොඳ උපදේශයක් ලබා දෙන්න. ඉතින් අපි ඉල්ලා සිටිනවා ව්‍යසනපත් වන හැම පළාතකම සීලුම පූජකයන්ට අන්තරාගමික පූජකයන්ට ආගම් වේදිකව තොරව මේ කාරණාවල් ගැන සැලකිල්ලක් යොදලා අපි මේ සත්භාවයෙන් කරන කාරණාවට ඔබ ලංකාවේ සිටින සීලුම පූජකයන් ආගම් වේදිකව තොරව මේකට උදව් උපකාර කරන්න